ජීවිතේ සමහර දවස් තියෙනවා මුළු ලෝකෙම අපිට එරෙහිව නැගී සිටිනවා වගේ දැනෙන. කාමරේ ලයිට් නිවා දැම්මම දැනෙන අඳුරට වඩා හිත ඇතුලෙන් දැනෙන අඳුර දරා ගන්න හරි අමාරුයි. ඇයි මටම මෙහෙම වෙන්නේ? මට තවත් නම් බෑ කියලා හිතෙන ඒ අමාරුම මොහොත. අපි හැමෝම කවදා හරි අත්විඳලා තියෙනවා. අද මම කතා කරන්නේ ඔයා එක්ක ඔයාට හැමදාම hina වෙලා ඉන්න කියන සුන්දර බණක් කියන්නේ නෙවෙයි. ඒ අඳුර ASCII හැමදේම අතහැරලා දාන්න හිතෙන ඒ තප්පරයේදී නොවැටි තව එකපාරක් ජීවිතය අල්ලන් ඉන්නේ කොහොමද කියලා ඔයාගේ හදවතට චුට්ටක් මතක් කරලා දෙන්න. අමාරුම මොහොතක අඬන එක, බය වෙන එක, හුදකලා වෙන්න හිතෙන එක ඔයාගේ දුර්වලකමක් නෙවෙයි. ඒක ඔයා මිනිස්සෙක් නිසා දැනෙන සාමාන්‍ය හැඟීමක්. කුණාටුවක් එද්දී ලෝකයේ ලොකුම ශක්තිමත්ම ගස් පවා මුලින්ම ඉදිරිලා වැටෙන්න පුළුවන්. හැබැයි උණ පඳුරක් කුණාටුවට එරෙහිව සටන් කරන්නේ නැහැ. ඒක කුණාටුව එන පැත්තට නම්‍යශීලීව නැමෙනවා. හැබැයි පොළව යට තියෙන මුල් වලින් ඒ පස තදින්ම අල්ලන් ඉන්නවා. කුණාටුව ඉවර වුණාම ඒ උණ පඳුර ආයෙත් කෙලින් හිට ගන්නවා. ජීවිතය කියන්නේත් ඒ වගේ කුණාටු වෙන තැනක්. අපිටත් ඕනේ සටන් කරලා හෙම්බත් වෙන්න නෙවෙයි. කුණාටුව ඉවර වෙනකම් නොවැටි මුල් වලින් ජීවිතය අල්ලන් ඉන්න විතරයි. අපි හැමෝම වරද්දාගන්නේ මුළු ජීවිත කාලෙම මේ ප්‍රශ්නෙත් එක්ක ඉන්න කොහොමද කියලා හිතලා බය වෙන තැනදී. මුළු ජීවිතේම එකපාර දරා ගන්න හදන්න එපා. දිනය දවසෙන් ගෙවන්න පුරුදු වෙන්න. මම මුළු අවුරුද්දම නෙවෙයි අද දවස විතරක් ශක්තිමත්ව ඉන්නවා කියලා හිතන්න. ඒකත් අමාරු නම් ඊළඟ පැය, ඊළඟ විනාඩිය විතරක් මම දරා ගන්නවා කියලා හිතන්න. ඒ වගේම මේ අමාරු කාලය ඇතුලේ තනියම විඳවන්න එපා. විශ්වාසවන්ත කෙනෙක්ට ඔයාගේ හිතේ තියෙන දේ කියන්න. උදව් ඉල්ලීම දුර්වලකමක් නෙවෙයි. ඒක ජීවත් වෙන්න තියෙන දැඩි උවමනාවක්. මතක තියාගන්න සෝබාදහමේ නීතිය වෙනස් වීමයි. ජීවිතේ සතුටුම දවස් සදාකාලික වුණේ නැහැ වගේම මේ අඳුරු කාලයත් සදාකාලික වෙන්නේ නැහැ. මේකත් ඉක්මනින්ම පියඹලා යාවි. අද මම ඔයාට කියන්න යන්නේ වෙනස්ම කතාවක්. තමන්ගේ දෑත් දෙකම අහිමිව උපන් හැදෙන වැඩෙන වයසේදී අන් අයගේ සරදම් මැද ජීවිතය අත්හැරලා දාන්න 100,000 වාරයක් හිතුණු තරුණියක් හිටියා. ඇය නමින් ජෙසිකා කොක්ස්. ඇයට තිබුණේ එකම එක තේරීමයි. එක්කෝ අත් දෙක නැති අසරණියක් විදිහට මුළු ජීවිත කාලෙම අඬ ඉන්න එක, නැත්නම් තමන්ට ඉතිරි වෙලා තියෙන දෙයින් ජීවිතය අල්ලන් ඉන්න එක. ඇය දෙවෙනි තේරීම තෝරාගත්තා. තමන්ගේ දෙපා පාවිච්චි කරලා ලෝකයේ ප්‍රථම වතාවට දෑත් නොමැතිව ගුවන් යානයක් පදවන්න බලපත්‍රය ගත් කාන්තාව බවට ඇය පත් වුණා. ඇය ලෝකයටම කියා දුන්නේ අපිට අහිමි වුණු දේවල් දිහා බලාගෙන වැළපෙනවා වෙනුවට ඉතිරි වුණු පුංචිම හෝ බලාපොරොත්තු අල්ලන් ඉන්නවා නම් අපිට ඕනිම දුරක් යන්න පුළුවන් කියලා. අමාරුම කාල සීමාවක් ගත කරමින් ඉන්නකොට අපිට මුළු ලෝකෙම දකින්න ලැබෙන්නේ ලොකු බරක් විදිහට. ඒ වෙලාවට කරන්න ඕනි හැම දෙයක්ම එකපාර විසඳන්න හදන එක නෙවෙයි. මොහොතකට නතර වෙන එක. හැම දෙයක්ම පැත්තකට දාලා ඇස් දෙක පියාගෙන ඔයාගේ හුස්ම ගැන විතරක් හිතන්න. මේ මොහොතේ ඔයා පණ පිටින් ඉන්නව නේද? ඒ කියන්නේ ඔයාට තවමත් මේ ප්‍රශ්නෙත් එක්ක සටන් කරන්න අවස්ථාව තියෙනවා. අපේ හිත කියන්නේ නිතරම අතීතයේ පසුතැවීම් සහ අනාගතයේ බිය අතර දෝලණය වෙන තැන. අතීතය වෙනස් කරන්නත් බෑ. අනාගතයේ තවම ඇවිල්ලත් නැහැ. ඒ නිසා මේ මොහොතේ ජීවත් වෙන්න. මේ මොහොතේ ඔයා ආරක්ෂිතයි. මේ මොහොතේ ඔයා ශක්තිමත්. ඒ පුංචි නිශ්ශබ්දතාවයේ ඇතුලේ ජීවිතය ආයෙත් අල්ලගන්න ඔයාට පාර පෙනේවි. අපි හැමෝම කැමති ජීවිතේ හැමදාම වසන්තය වෙනවා නම්. හැබැයි මතක තියාගන්න ලෝකේ වටිනාම මුතු ඇටේ හැදෙන්නේ බෙල්ලෙකුගේ සිරුර ඇතුළට වැලි කැටයක් රිංගලා ඌව දැඩිසේ රිද්දන නිසායි. ඒ වේදනාව දරා ගන්න බැරුව ඌ ශ්‍රාවයක් නිකුත් කරනවා. ඒ ශ්‍රාවය තට්ටුවෙන් තට්ටුව තැම්පත් වෙලයි අන්තිමේදී ලස්සන මුතු ඇටයක් හැදෙන්නේ. ඔයාට අද දැනෙන මේ වේදනාව, මේ කඳුළු, මේ අසරණකම ඔයාව විනාශ කරන්න ආපු දේවල් නෙවෙයි. ඒ හැම දෙයක්ම ඔයාගේ ජීවිතේ නැමැති මුතු ඇටය උපමට්ටම් කරන්න ලැබුණු මෙවලම්.
මේ අමාරු කාලේ ඉවර වෙද්දී ඔයා මීට වඩා මුහුකුරා ගිය, මීට වඩා හිත හයිය, මීට වඩා ලස්සන මිනිස්සෙක් වෙලා සමාජයට බිහි වේවි. සමහර වෙලාවට අපිට අමාරු වෙන්නේ ප්‍රශ්න හින්දාම නෙවෙයි. අපි අපිටම දොස් පවරා ගන්න හින්දා. මම අසාර්ථකයි, මට හැම දේම වැරදුනා කියලා ඔයා ඔයාටම වද දෙන්න එපා. ඔයාගේ හොඳම යාළුවා අමාරුවක වැටුණොත් ඔයා එයාට බනින්නේ නැහැනේ. ඔයා එයාව බදාගෙන කමක් නැහැ. මම ඉන්නවා කියලා කියනවා. ඉතින් ඇයි ඔයා ඔයාට මේ ආදරය දෙන්න ලෝභ වෙන්නේ? මේ ලෝකයේ හැමෝම ඔයාව දාලා ගියත් මේ වෙලාවේ ඔයා ඔයාගේ අතින් අල්ලගන්න. තමන්ට ආදරය කරන්න. ඔයා මෙතෙක් ආපු ගමන ලේසි නැහැ. ජීවිතේ ජයග්‍රහණ විතරක් නෙවෙයි. ඔයා නොවැටි බේරුණු හැම පරාජයක්ම සමරන්න පුළුවන්. ඒ නිසා ඔයා වෙනුවෙන් තව එකපාරක් ඔයාගේ හිත ශක්තිමත් කරගන්න. හෙට දවසේ පායන ඉර කාටවත් නතර කරන්න බැහැනේ. අද රෑ කොච්චර කළු වුණත් හෙට උදේට අලුත් ඉරක් අරන් අලුත් දවසක් උදා වෙනවමයි. ඔයාගේ ජීවිතේත් අන්න ඒ වගේ මේ අඳුරු පරිච්ඡේදය පිටු පෙරළලා ඉවර කරන්න. එතකොට ඔයාට දකින්න ලැබෙන්නේ ඔයා වෙනුවෙන්ම ලියවුණු ලස්සනම හෙට දවස. ඔයා තනි වෙලා නැහැ. ඔයා හිතනවට වඩා විශාල ශක්තියක් ඔයාගේ හදවත ඇතුලේ තියෙනවා. ඒ නිසා අමාරුම මොහොතෙත් අතහරින්නේ නැතිව තදින් අල්ලන් ඉන්න. තව එක පාරක් ජීවිතය අල්ලන් ඉන්න. අනිවාර්යෙන් ඔයා දිනනවම තමයි. ඉතින් මේ වීඩියෝ එකේ මුල ඉඳන් අවසන් වෙනකම් මාව අහගෙන බලාගෙන හිටියට ඔයාට thank you so much. තවත් දවසක ඔයාගේ ජීවිතයට වටිනා දෙයක් අපි කතා කරමු. එහෙනම් ගිහින් එන්න. සතුටින් පරිස්සමින් ඉන්න.